බුදු පහන පත්තු කරලා තෙරුවන් වදින්න කලින් ගෙදර පරිසරය ඊටාම පිරිසිදුව ශාන්තව තියාගන්නක ගොඩක් වටිනවා. ඒ වගේම ගෙදරට හොන ධනාත්මක ශක්තියක් ගන්න, එහෙමත් නැත්නම් ගෙදර සක්‍රිය කරගන්න අපි කරන පුංචි පුංචි පිළිවෙත් ටිකක් තියෙනවා. සරලව ඒ ටික පිළිවෙලට කරන්නේ කොහොමද කියලා බලමු. නිවස පිරිසිදු කරගන්න ආකාරය. අස්පස් කිරීම. පරණ පත්තර, කඩදාසි එක තැන්වල අතහැරලා තියෙන ඇඳුම් පැළඳුම් සේරම අයින් කරලා ගෙදර තියෙන අවුල් වියවුල් බව නැති කරගන්න. නිවස තුල ඇඳන්යට අහුමුළු වල තියෙන කැඩුණු බිඳුණු උපකරණ සියල්ල ඉවත් කරන්න. නිවස තුල තියෙන දේවල් පිළිවෙලට තබන්න. අතුගාම සහ පිස දැමීම. ගෙදර පරිශ්‍රයේ සියලු තැන්වල විශේෂයෙන් දොර, ජනේල්, ඇඳන්යට, ගෘහෝපකරණවල තියෙන මකුණු දැල් කඩා ඉවත් කරන්න. අස්සක් මුල්ලක් නැර හොඳට අතුගාලා දුවිලි බැඳිලා තියෙන තැන් පිස දාගන්න. පිරිසිදු ජලයෙන් සේදීම. පුරුවන් නම් ලුණු කැට ටිකක්, විශේෂයෙන් මුහුදු ලුණු හරි, දෙහි බින්දු කීපයක් හරි දැමූ වතුර ටිකකින් ගෙදර ගෙබිම හොඳින් මොප් කරන්න. නැතිනම් තෙත රැදි කෑල්ලකින් පිස දාන්න. ඒකෙන් ගෙදර තියෙන ඍණාත්මක ශක්තිය නයින් වෙලා යනවා. කුණු අයින් කිරීම. කුණු බාල්දිවල තියෙන කුණු රෑවෙන්න කලින් ගෙදරින් පිටතට අයින් කරන්න. Taman පිරිසිදු වීම. ගෙදර විතරක් නෙමෙයි, අපිත් හොඳට මූණකට හොදලා පිරිසිදු ඇඳුමක්, පුරුවන් නම් සුදු පාට දාගෙන තමයි බුදු පහන තියන්න ලෑස්ති වෙන්න ඕනේ. නිවස සක්‍රිය කරගන්න ආකාරය. ගෙදර පිරිසිදු කරලා විතරක් මදි, එහි හොඳ ප්‍රභාස්වර බවක් සහ සක්‍රිය බවක් ඇති කරගන්න මේ දේවල් කරන්න පුරුවන්. එළිය සහ සුළඟ එන්න හැරීම. සෑම දිනකම ගෙදර දොරවල්, ජනේල හොඳට ඇරලා තියන්න. ගෙදර ඇතුළට හොඳට හුළං සහ එළිය එන්න දෙන්න. එක තැන හිර වෙලා තියෙන පරණ වාතය එළියට යන්න ඒක උදව් වෙනවා වගේම විශ්ව ශක්තිය ගියේ ඇතුළට ගලා එනවා. නිවස ඇතුළත අඳුළු බවක් තියෙනවා නම් නිවසට ආසන්නව ඇති ගස්වල අතු කපලා හිරු එළිය නිවස තුළට එමට ඉඩ හරින්න. උදෑසන හිරු එළිය නිවස තුළට වැටෙනවා නම් ගොඩක් හොඳයි. සුවඳ දුම් මැල්ලීම. සාම්බ්‍රාණි, සුවඳ දුම් හෝ කොහොඹ කොළ සූදුරු ටිකක් දුම් මල්ලන්න. ඒකෙන් ගෙදර තියෙන අමනුෂ්‍ය බලපෑම් සහ නරක ශක්තිය නයින් වෙලා ගෙදරට අමුතුම පවිත්‍ර සුවඳක් සහ ශාන්ත බවක් එකතු වෙනවා. නිතරම නිවස සුවඳවත් තබා ගන්න. සුවඳ මල් තැබීම. බුදු පහන තියෙන තැන විතරක් නෙමෙයි, සාලයෙන් හරි පියකරු තැනකින් හරි සුවඳ හමන නැවුණු මල් ටිකක් තියන්න. පිරිත් හෝ ශාන්ත සංගීතය. බුදු පහන තියන්න ඔන්න මෙන්න තියෙද්දි ගෙදර හිමින් පිරිත් සූත්‍රයක්, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වගේ හරි ශාන්ත භාවනා සංගීතයක් හරි වාදනය වෙන්න හරින්න. ඒ හඬ තරංග වලින් මුළු ගෙදරම පරිසරය සක්‍රිය වෙනවා. පහන තැබීම. පිරිත් හඬ, ශාන්ත සංගීත නාදය වදන මැද්දේ ශාන්ත සිතින් බුදු පහන තියලා තෙරුවන් වන්දනා කරන්න. සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. තම නිවස ඉදිකර ඇති භූමියේ ජීවත්ව මිය පරලොව ගිය මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඔවුන්ගෙන් පවුලට නිවසට තම දියුණුවට තියෙන බාධා ඉවත් වේවායි ප්‍රාර්ථනා කරන්න. නිවස හා භූමිය ආරක්ෂා කරන බහිරව දේවතාවට පින් දෙන්න. මේ සියල්ල අවසානයේ ඔබගේ යහපත් ප්‍රාර්ථනා විශ්වයට මුදා හරින්න. මතක තියාගන්න, බුදු පහන තියන්නේ අපේ හිත නිවා ගන්න. ගෙදර පිටත පිරිසිදුකම වගේම පහන තියෙන වෙලාවට කේන්තිය, ඊර්ෂ්‍යාව නැතුව හිතත් පිරිසිදුව තියාගන්න එක තමයි ගෙදර සෑබෑම ලෙස සක්‍රිය වෙන්න බලපාන්නේ. සෑම දිනකම උදෑසන 6ට සහ සවස 6ට පෙර බුදු පහන නිවස තුල දල්වන්න. සවස 6ට පස්සේ ගෙදර ඇතුලේ පහන නොදල්වනව නම් වඩා හොඳයි. මේ ටික හරියට කරන්න. ඔබට ඔබේ පවුලට මෙන්ම නිවසට පැහැදිලි වෙනසක් දැනේවි. ප්‍රශ්න ගැටලු අවම වේවි. ක්‍රමයෙන් දියුණුව ඇති වේවි. ඔබට පැහැදිලි වෙනසක් දැනේවි. ගේ ඇතුලේ නිකම් පිරිත් දාලා මුණවහ ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. මේ විදිහට පිළිවෙලට ධනාත්මක සිතුවිල්ලට කරලා බලන්න. ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. තෙරුවන් සරණයි.